අලුතෙන් මල් ටිකක් හිටවන්න කියලා බැලුවේ. ඔව් ඉතින්. ඇන්ටිගේ ටෙලිනාටි ටීවී එකේ ගියාම ඇන්ටිගේ ගේත් ලස්සනට තියෙන්න එපා. අපේ ටෙලිනාටියේ රංගපාපු නිලියක් හෙට අපේ ගෙදර එනවා කිව්වා. ඇත්තද? මේ ඒක නෙවෙයි ඇන්ටි. අර මේ කාමරේට අලුතෙන් එන ගෑන් ළමයා කොහේ කෙනෙක්ද? මං ওই කාමරේ ආවට ගියාට දෙන්නේ නැහැ. හොඳට හොයලා බැලුවා. ගාමන්ට් එකක හොඳ රස්සාවක් කරන කෙනෙක්. මාතලේ වලව්කාරයෝ. කොහොම කෙනෙක්ද දන්නේ නැහැ නේද? ටිකක් ආඩම්බරයි. මගෙන් ඇහුවා ඔය ළමයා ගැන. ඇන්ටි මං ගැන මොනවද කිව්වේ? අම්මත් කිව්වා ඔය ළමයාත් එසේ මෙසේ කෙනෙක් නෙමෙයි කියලා. නුවර මැණික් පුරලගේ කට්ටිය කිව්වා. ඒක හොඳයි. මේ වැඩිය ගණන් ගන්න එපා. ඒක තමයි. රුවන් ඔගොල්ලෝ සේරටම හරි ගියා. මට තමයි කෙලුනේ. මොනවාද ලියනගේ මහත්තයා මේ කියන්නේ? ලියනගේ මහත්තයා කීමට මාත් එතනින් අයින් වුණා. ඕෆිස් වැඩක් නැහනේ. කිසි වැඩක් නැහැ කිව්වේ? දැන් ලියනගේ මහත්තයා එඩිටර්ලා ඉන්න කාලේ අපි ආටිකල් එකක් කවුරු හරි නළුවෙක්ගෙන් හරි නිලියෙක්ගෙන් හරි කරගෙන ගියාම කපනවද? නෑනේ. මම එහෙම නොකරුවේ ඔගොල්ලෝ ජීවත් වෙන්න ඕන නිසා. ඒකනේ අපි දෙගොල්ලම සාමයෙන් සහජීවනයෙන් බෙදා හදාගෙන වැඩේ අරන් ගියානේ. ඒකට රංගයා. අපි ආටිකල් එකක් අරන් ගියොත් වැඩක් නැහැ කියලා විසි කරයි. නැත්තම් එඩිට් කරලා දානවා. කිසිම ගුණයක් නැති එකෙක්. ඒ වුණාට බලන්න එපයි දැන් කාර් එකක් කෙලවගෙන යන උජාරුව. අද මිනිහා කොහෙද ඈත ගියා නේද? පිස්සුද? අර හිටියේ? මට කිව්වනේ මිනිහා කොහෙද ඈත යනවයි කියලා. කොහෙවත් ගියේ නෑ. ඔෆිස් එකටලා හිටියා. ඇත්තද? මං ගිහින් එන්නම් එහෙනම්. හෙලෝ රංග රෝපදානේද ඉන්නේ? නෑ ගමන කැන්සල් වුණා මිස්ටර් ලියනගේ. ඔයා කොහෙද ඉන්නේ? ඔෆිස් එකේ. එහෙමනම් අද මගේ වැඩේ කරන්න පුළුවන් නේද? අර කොහෙද ගමනක් යන්න තියෙනවා කිව්වේ? ඔව් ඔව්. යමු යමු. මං එනම් ඔෆිස් එකේ කිට්ටුවට එන්නද? මගේ කාමරේට එන්නකෝ. මං දැන් එනවා. හොඳයි. මං එන්න. වැලිවට සල්ලි බැන්ද? හරි වැඩේනේ. අපේ හෙඩ් බාස් පලංචිය කඩන් වැටිලා කකුල කැඩිලා. එතකොට හෙට ගිහින් වැඩ පටන් ගන්නනේ. පර්ස් එක හොරු ගත්තා. බාස් වැටිලා කකුල කැඩුනා. අසුබයි බාධා වුණා. අපි වෙන දවසක පටන් ගමු. නෑ. බන්ටයා කිව්ව පර්ස් එකක් එහෙම හම්බුන්නේ නැහැ කියලා. ඇත්තද? ඔව්. හම්බුණු හැම පර්ස් එකකම ඩෙන්ටිටි තිබුණා. මිල්ටන් කියලා කෙනෙක්ගේ පර්ස් එකක් විතර තිබුණේ නැහැ. කවුද තව මිනිහෙක් ඉන්නවා කිව්වේ? චාල්ස්. කොහෙද මිනිහා ඉන්නේ? මං හිතන්නේ නාවල හන්දියේ. එහෙමද? ඔන්න මම පණිවිඩ දුන්නා. මොකද වැඩේ? සේරමාල්. මම මිනිහත් එක්ක එනවා. මිනිහා මගදී බහින. ඊට පස්සේ මම කාර් එක අරගෙන එනවා. එතකොට දෙන්නේ පිස්තෝල අරගෙන ඇවිල්ලා මාව බසලා කාර් එක කරා යනවා. නෑ නෑ. කවුරුත් පිස්සුවල පෙන්නන්නේ නෑ. අපි දෙන්න කාර් එක අරන් සමන් මාත්‍රලා ගරේජ් එකට ගියා දුන්නා සල්ලි ගත්තා.
එතකොට කොහෙද මිනිහා බස්සන්නේ? බත්තර මුල්ලේ සුබිදුපුර පාරණගේ මිනිහා බස්සනවා. සුබිදුපුර පාරේ කොට්ටංගායට මම ඉන්නවා. එතනින් මමට දාලා කලහින් යන හොර පාරක් තියෙනවා. හලෝ රංග මල් ලියනගේ කාමරේ දින්නේ හරි එන මං එනවා ඕකේ කොහෙද බයි යනද අර ලියනගේ කාර්යයට කොහෙද යන්න ඕනේ කියලා බං කාර් ගෙල්ලුවා ඊයේ කාර්යයට කාර් එක දෙනවා මිනිහා ගහලා දෙන කෝඩේ හැටියට සයිඩ් කණ්ණාඩියක්වත් ගලලා විකුණා ගන්නේ ඈ නෑ නෑ මාත් යනවා හොඳ වෙලාවට අද මිනිහා ඉන්නවා මේ අද කාලේ කවුරු වුණත් අතමාරුවක් වුණත් දෙන්නේ වාහනකින් ගියොත් විතරයි දැන් කොහොමද අතමාරුව දෙන්නේ මගේ ඉදපක් විකුණන්න දැම්මා. ඉදම විකුණලා ණයතුරු ඔක්කොම බේරලා පොඩි බිස්නස් එකක් පටන් ගන්නවා. යමු එහෙනම්. හෙලෝ. හෙලෝ රංග. මං නෙට්සරා. ඔව් නෙට්සරා. මම මේ ඔයාව හම්බෙන්න එන ගමන්. මොකද මට බුක් ෂොප් එකකින් හොඳ පොත් එකක් සිලෙක්ට් කරගන්න ඕනේ ඔයාට කියලා. මං ඔෆිස් එකේ නෙමෙයි ඉන්නේ. මං ඉන්න ආගේ බෝඩිමට. මේ මගේ බෝඩිමට? ඔව්. ඔයා කොහොමද මගේ බෝඩිම දන්නේ? ඇයි? අපේ ඩ්‍රයිවර් දන්නවනේ. ආ. මම මේ මගේ එන ගමන්. ඔයා මෙහෙ ඉන්න ඕනේ නැහැ. මං නුගේකට බුක් ෂොප් එකට එන්න. එහෙනම් මම බුක් ෂොප් එකට එන්න. ඔයා මාව ගෙදරට ඩ්‍රොප් කරන්න. ඕකේ. මේ අපේ බොස්ගේ දුවගේ වැඩක්. එයාට පොත් වගේ සිලෙක්ට් කරගන්න ඕනලු. සැම්සන් මහත්තයාගේ? නෑ නෑ මේ මිස්ටර් ඩංකන්ගේ. අපි ගමන මේ ඔක්කොටම වඩා බොස්ගේ දුවගේ වැඩේ ලොකුයිනේ. අපි විනින් දවසක යමු.